Hello, welcome back to cosmetics.lk YouTube channel. අපි අලුත් වීඩියෝ එකක් අරගෙන අවිලා තියෙනවා අදත්. අපි අද කතා කරන්න අවිලා තියෙන්නේ ගොඩක් පාරිභෝගිකයන් අපෙන් ඇහුවා අහනවා day time use කරන්න සුදුසු serum එක මොකක්ද? day time use කරනවා නම් serum එකක් use කරන එක සුදුසුයිද? එහෙම use කරන තැනදී use කරන්න පුළුවන් serum එක මොකක්ද කියලා. ඉතින් අපි අද කතා කරන්න යන්නේ ඔයාට ඩල් ස්කින් එකක් තියෙනවා නම් ස්කින් එකේ ඩාර්ක් ස්පොට්ස් ගොඩක් තියෙනවා නම් ඒ වගේම තමයි uneven skin tone එකක් තියෙන කෙනෙකුට ඉතාමත්ම හොඳ සීරම් එකක් ගැන ඉතින් අපි කතා කරමු මේ මොකක්ද කියලා. ඉතින් ඊට කලින් ඕගොල්ලන් අපේ YouTube channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඊට අමතරව මේ වගේම වීඩියෝ එකක් වර දාපු ගමන් බලන්න හැකියාවක් තියෙනවා. bell icon එක click කරලා තියාගත්තොත්. ගොඩක් දෙනෙක් තමන්ටම කියලා ස්කින් කෙයාර් රූටින් එකක් හදා ගන්නකොට අපි දන්නවා ඩේ නයිට් කියලා රූටින් එක වෙන් කර ගන්නවා. එතකොට මේ ගොඩක් පාරිභෝගිකයන් අපෙන් අහන දෙයක් ඩේ ටයිම් යූස් කරන්න සුදුසු සීරම් එක මොකක්ද කියලා. ඒකෙන් තමයි අපි අද කතා කරන්න යන්නේ. ඉතින් ඩේ ටයිම් ඔයාට යූස් කරන්න පුළුවන් හොඳම ඔප්ෂන් එක තමයි විටමින් C කියලා කියන්නේ. ඔයා විටමින් C සීරම් එකක් ඩේ ටයිම් යූස් කරන එකෙන් ඔයාට බෙනිෆිට්ස් ගොඩාක් ලබා ගන්න පුළුවන්. එකක් තමයි විශේෂයෙන්ම ඔයාට හොඳ ඇන්ටිඔක්සිඩන්ට් සපෝට් එකක් විටමින් C එකකින් ලැබෙනවා. ස්කින් බ්‍රයිට්නින් වලට, ඒ වගේම කියනවා නම් ඩාර්ක් ස්පොට්ස් වලට, අන්ಈවන් ස්කින් ටෝන් එකකට, ඩල්නස් එකට මේ හැම දෙයකටම වගේම පොලියුෂන් එක නිසා ඔයාගේ ස්කින් එක ගොඩක් ඩැමේජ් වෙලා තියෙනවා නම් එහෙම ස්කින් එකකට විටමින් C කියන්නේ ඩේ ටයිම් ඔයාට යූස් කරන්න පුළුවන් ගේම් චේන්ජර් කෙනෙක්. ඒ කියන්නේ හොඳ ඔප්ෂන් එකක්. විශේෂයෙන්ම කතා කරොත් අද අපි කතා කරන්න යන්නේ මේ La Roche-Posay කියන බ්‍රෑන්ඩ් එකේ එන විටමින් C වර්ග දෙකක් ගැන. ඉතින් මේ සීරම්ස් දෙක මැජික් එකක් වගේ රිසල්ට්ස් ගන්න පුළුවන් වගේම ඔයාට ඉතාමත්ම හොඳ බෙනිෆිට්ස් ඉතාමත් කෙටි කාලයක් ඇතුළත ලබා ගැනීම හැකියාවක් තියෙනවා. තවත් වෙලාවකට ගොඩක් කස්ටමර්ස්ලා කියන දෙයක් තමයි මගේ ස්කින් එකට විටමින් C හරියන්නේ නැහැ. විටමින් C ඒ කියන්නේ ඇප්ලයි කරාම මම ඩල් වෙනවා, ඩාර්ක් වෙනවා. මෙන්න මේ වගේ ප්‍රශ්න ගොඩක් දෙනෙක් කියනවා. ඒකට ගොඩක් වෙලාවට හේතුවක් වෙනවා ඔයාගේ සම අණුව තෝරගන්න විටමින් C එක. සමහර වෙලාවට කොච්චරක් අගයක් තියනවාද? ඒ කියන්නේ විටමින් C කොච්චර percentage එකක් තියනවාද? ඒ වගේම මේක ස්ටේබල් විටමින් C එකක්ද? ඒ කියන්නේ මේක කොහොමද ඔයාගේ ස්කින් එකට මේ ඇබ්සෝබ් වෙන ප්‍රමාණය ලයිට් වේට්ද? ඒ වගේම ඔයාගේ ස්කින් ටයිප් එක. මෙන්න මේ හැම දෙයක්ම බලපානවා විටමින් C එක ඔයාගේ ස්කින් එකට රියැක්ට් කරන්න. ඒත් එක්කම සමහර වෙලාවට විටමින් C නිසා ඔයාගේ ස්කින් එක කළු වුණා කියන ගොඩක් දෙනෙක් මේ ඩේ ටයිම් විටමින් C එක යූස් කරන්නේ සමහර වෙලාවට සන්ස්ක්‍රීන් එකක් එක්ක නෙමෙයි. එතකොට මතක තියාගන්න විටමින් C එකක් ඔයා ඩේ ටයිම් සීරම් එකක් විදිහට යූස් කරනකොට ඒක හොඳ ඔප්ෂන් එකක්. ඒත් එක්කම ඔයා අනිවාර්යෙන්ම සන්ස්ක්‍රීන් එකක් SPF 50ක්වත් අගය තියෙන යූස් කරන්න ඕනේ. ඔයාගේ සමට හොඳ ග්ලෝ එකක්, ඊවන් ස්කින් ටෝන් එකක්, ඩල්නස් එක නැති කරගන්න, හොඳ බ්‍රයිට්නින් ලුක් එකක් ගන්න නම්. අපි කතා කරොත් මේ La Roche-Posay බ්‍රෑන්ඩ් එකේ ඔයගොල්ලන් දකිනවා මෙතන විටමින් C සීරම් වර්ග දෙකක් තියෙනවා. මේ දෙකේම 12ක විටමින් C අන්තර්ගත වෙලා තියෙනවා. පියෝ විටමින් C අන්තර්ගතයි. ඒත් එක්කම කියන්න ඕනේ මේකේ පළවෙනියටම අපි කතා කරමු La Roche-Posay බ්‍රෑන්ඩ් එකේ එන පියෝ විටමින් C12 බ්‍රයිට්නින් ඇන්ටිඔක්සිඩන්ට් සීරම් එක ගැන. මේක ගැන කතා කරොත් මේක විශේෂයෙන්ම ඔයාට තියෙන normal dry ඒත් එක්කම sensitive skin එකක් නම් ඔයාට මේක ඉතාමත්ම සුදුසුයි. විශේෂයෙන් කියන්න ඕනේ මේකෙන් හොඳ hydration එකක් ඔයාගේ skin එකට හම්බ වෙනවා. මේකේ texture එක ගැන කතා කරොත් මේක light weight texture එකකින් එන්නේ. ඒ වගේම ඔයාට හොඳට ස්කින් එකට හොඳ බ්‍රයිට්නින් ලුක් එකක් ගන්න, ඔයාට ෆයින් ලයින්ස් තියෙනවා නම්, රින්කල්ස් තියෙනවා නම්, ඒ වගේ දේවල් අපියරන්ස් එකකින් ස්මූත් කරන්න, ඒ වගේම තමයි ඔයාට හොඳ ඊවන් ග්ලෝ එකක් ගන්න මේ විටමින් C සීරම් එක ඔයාට ගොඩක් උදව් වෙනවා. ඉතින් ඔයාට තියෙන්නේ normal dry sensitive skin එකක් නම් ඔයාට මෙන්න මේ එන pure vitamin C brightening antioxidant serum එක ඉතාමත්ම හොඳයි. විශේෂයෙන් මතක තියාගන්න මේ සීරම් එක යූස් කරනකොට
ඔයා අනිවාර්යෙන් සන්ස්ක්‍රීන් එකක් ඩේ ටයිම් යූස් කරන්න. එතකොට ඔයාගේ ග්ලෝ එක ඩබල් කරගන්න, ඇඩ්වාන්ස් කරගන්න හැකියාවක් තියෙනවා. එතකොට අනිත් එක තමයි මේ La Roche-Posay බ්‍රෑන්ඩ් එකේ එන Pure Vitamin C Oil Control Brightening Serum එක. මේක ස්පෙෂලි හදලා තියෙන්නේ ඔයාට තියෙන oily acne prone skin එකක් වගේම combination skin එකක් නම් ඔයාට සුදුසුම serum එක තමයි මේ oil control serum එක. විශේෂයෙන් මේ serum එක light weight, ඒ වගේම ඔයාගේ skin එකේ අර oily ගතිය වැඩි නිසා shine එකක් තියෙනවා නම් ඕනවට වඩා ඔයාට හොඳ matte look එකක් වගේ skin එකට ලබා දෙනවා. ඒ වගේම ඔයාගේ skin එක dry කරන්නේ නැතුව ඔයාට හොඳ හයිඩ්‍රේෂන් එකක් තියා පවත්වාගෙන යන ගමන් ඔයාගේ ඔයිල් හොඳට කන්ට්‍රෝල් කරලා ස්කින් එක බ්‍රයිට් කරන්න, ඩල් ලුක් එක නැති කරන්න, ඩාර්ක් ස්පොට්ස් ෆේඩ් කරන්න, ඒ වගේම තමයි ඔයාට හොඳ ඊවන් ග්ලෝ එකක් ගන්න මෙන්න මේ ඔයිල් කන්ට්‍රෝල් සීරම් එකත් ඔයාට ගොඩක් සපෝට් කරනවා. ඉතින් මතක තියාගන්න ඔයාට තියෙන්නේ ඔයිලි කොම්බිනේෂන් ඇක්නි ප්‍රෝන් ස්කින් එකක් නම් ඔයා අනිවාර්යෙන්ම මේක යූස් කරනකොට ඩේ ටයිම් සන්ස්ක්‍රීන් එකක් මේකට පස්සේ යූස් කරන්න අනිවාර්යෙන්ම මතක තියාගන්න ඕනේ. ඉතින් ඔන්න ඩේ ටයිම් යූස් කරන්න පුළුවන් සීරම් එක නැත්තම් මොන වගේ සීරම් එකක්ද යූස් කරන්න ඕනේ කියලා ප්‍රශ්නයක් තිබ්බ කෙනෙක් නම් ඔයා ඩේ ටයිම් මාට යූස් කරන්න හොඳම ඔප්ෂන් එක තමයි විටමින් C කියලා කියන්නේ. ඉතින් ඒ අතරිනුත් La Roche-Posay බ්‍රෑන්ඩ් එකේ මේ විටමින් C වර්ග දෙකම ඔයාට සීරම්ස් විදිහට ගන්න පුළුවන්. කෙටියෙන් කිව්වොත් ඔයාට තියෙන්නේ dry, sensitive, normal skin එකක් වගේ නම් ඔයාට පුළුවන් මේ La Roche-Posay බ්‍රෑන්ඩ් එකේ එන Pure Vitamin C brightening serum එක apply කරන්න. ඒත් එක්කම ඔයාට තියෙන්නේ oily acne prone combination skin එකක් නම් ඔයාට පුළුවන් මේ oil control vitamin C serum එක භාවිතා කරන්න. ඉතින් මේකෙන් ඔයාට හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඒත් එක්කම ඔයා මතක තියාගන්න මම කලින් කිව්වා වගේ සන්ස්ක්‍රීන් එකක් ඔයා ඇප්ලයි කරන්න ඕනේ. ඔයා විටමින් C සීරම් එක නෙමෙයි වෙන මොනෑම් හෝ සීරම් එකක් හරි මොන ප්‍රොඩක්ට් එක උදේ යූස් කරත් සන්ස්ක්‍රීන් එක කියන දේ මස්ට් එකක්. අනිත් එක තමයි විශේෂයෙන්ම ඔයාට මේ විටමින් C වගේ දෙයක් ඔයා බිගිනර් කෙනෙක් නම් විටමින් C වලට උනත් ඔයා සතියේට සාමාන්‍යයෙන් දවස් 3ක් හෝ 4ක් වගේ මුලින්ම භාවිතා කරන්න ගන්නවා නම් ගොඩක් හොඳයි. ඒ කියන්නේ සතියකට ඔයා යූස් කරන්න ඕනේ මේ ප්‍රොඩක්ට් එක හැමදාම උදේට දවස් 3ක් හෝ දවස් 4ක් වගේ තමයි. ඉතින් ඒකෙන් ඔයාට හොඳ බෙනිෆිට්ස් ගන්න පුළුවන්. ඉතින් ඔයාගේ රූටින් එක ඩේ කරනකොට ක්ලෙන්සර් කරලා ඊට පස්සේ ටෝන එකක් මුකුත් ඇප්ලයි නොකර ඔයාට මේ සීරම් එක ඇප්ලයි කරලා ඊට පස්සේ ඔයාගේ මොයිස්චරයිසර් එක ඇප්ලයි කරලා ඉවර වෙලා අනිත් පියවර විදිහට ඔයාට SPF එක නැත්තම් සන්ස්ක්‍රීන් එකට යන්න පුළුවන්. මම හිතන්නේ ඔන්න ඔයාගේ රූටින් එක ඩේ ටයිම් හදාගන්න සීරම් එකක් හොය හිටියනම් විටමින් C කියන්නේ ඔයාට හොඳම හොඳ ඔප්ෂන් එකක්. ඉතින් මම අර කලින් කිව්වා වගේ ගේම් චේන්ජර්. මොකද ඔයාගේ සම්මට ලස්සන බ්‍රයිට්නින් ලුක් එකක්, හොඳ ඊවන් කලර් එකක්, ග්ලෝ එකක්, පොලියුෂන් එකකින් ඔයාගේ ස්කින් එකට වෙච්ච ඩැමේජ් එක ගොඩක් රිකවර් කරන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම හොඳ ඇන්ටිඔක්සිඩන්ට් සපෝට් එකක් විටමින් C වලින් ඔයාට ඩේ ටයිම් යූස් කරනවා ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක මම හිතනවා ඔයගලන්ට ප්‍රයෝජනවත් වුණා කියලා මේක වගේ යාළුවා අතරත් ෂෙයා කරන්න කියලා ඉල්ලනවා. ඒත් එක්කම ඔයාට මේ La Roche-Posay බ්‍රෑන්ඩ් එක වගේම ඔයාට The Ordinary, CeraVe, ඒ වගේම Medicube, Anua මේ වගේ ගොඩක් බ්‍රෑන්ඩ්ස් යටතේ ඔයාට අපෙන් ප්‍රොඩක්ට්ස් මිලදී ගන්න පුළුවන්. මම මේ දැන් කියපු බ්‍රෑන්ඩ්ස් වලට අමතරව තවත් බ්‍රෑන්ඩ්ස් රාශියක් යටතේ ඔයාට ප්‍රොඩක්ට්ස් මිලදී ගන්න පුළුවන්. 100% ඔරිජිනල් ප්‍රොඩක්ට්ස් කොස්මැටික්ස් ටනල් එකේ අපේ. ඒත් එක්කම ඔයාගේ සප්ලිමන්ට්ස් අවශ්‍යතා තියෙනවා නම් ඔයාට පුළුවන් supplement.wall.lk වෙබ්සයිට් එක හරහා මිලදී ගන්න. ඒගොල්ලන්ගේ අදාළ ලින්ක් එකත් මම සඳහන් කරන්නම්. ඒ වගේම අපිව සම්බන්ධ කරන්න පුළුවන් WhatsApp දුරකථන අංකය, social media links මම ඒ සියල්ලම සඳහන් කරන්නම්. ඒත් එක්කම කියන්න ඕනේ ඔයාට මේ සීරම් එක හෝ වෙන යම් මොන ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාට පුළුවන් මාව සම්බන්ධ කරන්න. ඔයාගේ ස්කින් එක, hair එක සම්බන්ධ ඕනම ගැටලුවක් මාත් එක්ක කතා කරන්න. Zoom තාක්ෂණය ඔස්සේ ඔයා දන්නවා දැනටමත් කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා. මම ඒකත් ඔයගලන්ට සඳහන් කරනවා කොහොමද අපොයින්ට්මන්ට් එකක් දාන්න ඕනේ කියලා. ඉතින් මේ වගේම තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන අපි නැවතත් එන බලාපොරොත්තු වෙන අදට සමු ගන්නවා. සියලු දෙනාටම සුබ දවසක්.